අටෝ සල්ලි මිටියක් නේද බං? ඔව් බං. යන්න බලන් අරු වෙනවා. ඌ මොනාගේ දන්නේ? හිටංකෝ ගන්නද? ඔව් අපි බලන් ඉමුකෝ මොනාද ගන්න කියලා. අඩෝ අතන සල්ලි මිටියක් නේද මචං? බං අපි ගමුද? මේ අපි ඒ වගේ වැඩ කරනතු අපි මේ අසන් කේන්ටයි දෙමු නේද? උඹලගේ වාසනාව බං වාසනාව. ඔව් බං අපි ඕක අනාථ නිවාසයකට හරි දෙමු බං. කීයක් තියෙනවද දන්නේ නැහැ ගණන් කරලා බලමුද? අපි මේ අසන් කේන්ටයි දෙමු බං. අපි මේ අපිට සල්ලි තියෙනවනේ. පොඩ්ඩක් හිටා. අඩෝ ලක්ෂ දෙකක් තියෙනවා. මේ ඕක මගේ යාළුවෙක් ඉන්න එයාට අසරණයි මේ 5000ක් ගෙවන්න තියෙනවා මාසෙට ඉස්කෝලේට අපිට දැන් සල්ලි තියෙනවා ඕක එයාට දීලා නෑ බං උට ලක්ෂයක් දීලා අපි ඉතුරු ලක්ෂය දෙමු අනාථ නිවාසයකට. ඔව් බං එහෙම කරමු. ඇයි පුතේ සල්ලි දික් කරන් ඉන්නේ? මේ ඇන්ටි මේ අනාථ නිවාසේ ළමයි ඉන්නවනේ. මෙතන ලක්ෂයක් තියෙනවා. අපිත් මේ ලක්ෂ දෙකක් බිම දීලා හම්බුනේ. අපි තව ලක්ෂයක් දෙනවා අසරණ කෙනෙක්ට. ඇන්ටි මේක ගන්නකො ඇන්ටි. ඔව් ඇන්ටි. ඕක ගන්න ඇන්ටි අපි සතුටෙන්නේ දෙන්නේ. ඔව් ඇන්ටි දෙනඩේ අම්මනවා කියන්නේ ඕකනේ. මේක ගන්නත් මගේ හිතට එන්නේ වගේ. මේ සල්ලි බිම තියලා වෙන එක්කෙනෙක්ට හම්බුනා නම් ඇන්ටි වෙන එක්කෙනෙක් එකෙක් ජොලි දාලා පාඩි දානවා ඇන්ටි. අපි මේ කරන්නේ අපිට සල්ලි තියෙන නිසා තමයි. මේක ඒ නිසා සතුටෙන් බාර ගන්න. හරි පුතේ. thank you පුතේ. මචං පොඩ්ඩක් එනවද මේ පැත්තට? කෝල් එක කට් කරන්නේ. ඔබන ෆෝන් එකෙන් තියෙන්නේ. ඒක නිසා එන්නේ කට් වෙන්නේ නැත්තේ. හලෝ? මේ ඔබ වරෙන්කෝ මේ පැත්තට පොඩ්ඩක්. හරි ඌ එන්නම් කිව්වා. ඌ එනකන් අපි මෙතන ඉඳගෙන ඉමුද බං? ඉඳගෙන අපේ ගෙදර කියන්නේ උඹලා ගෙදර තමයි බං. ඔය කටවාගෙන නැත්තම් මේ මෙස් එකේ කටද? අරු එනවා බං. අයි බං ඉන්නේ කිව්වේ? පොඩි දෙයක් අප්පා දෙන්නේ පොඩ්ඩක් ගණන් ගන්න එපා. පොඩි චූටි දෙයක් දෙන්නේ ලක්ෂයක් වගේ. ලක්ෂයක්? මට කාණිනා වගේ බං ලක්ෂයක් වෙන්න බං. ඒක ඔබට අදාළ නෑනේ. එපා නම් කියන්න අපි පාඩියක් ඇරි දාන්න. තියෙනවා ඇන්ටි අබ්බා. මේක තියාගනින් බං. thank you බං. එහෙනම් මං ගිහිල්ලා එන්න. අම්මටත් බඩගිනිනු හැමෝටම බඩගිනිනු මම මේ පොඩ්ඩක් පාරට බෑලා බැලුවේ. නෑ බං මෙතන 1.50ක් තියෙනවනේ. එතකොට අපි අරුවට කීයක් දුන්නේ? බං අපි ඇන්ටිට දුන්නේ 1,50,000 දාන්නේ. ඒක තමයි බං. යන්නලු සෝරි බං. මේ නම් ඔබ වැඩක් කරගනි. මේ නම් අපිට යනවා ඉතින්. අපි අර ඇන්ටි ළඟට ගිහින් බලමුද කීයක්ද දුන්නේ කියලා. එහෙනම් අපි ගියා කොල්ලනේ කෑවේවා පාටියක් ගමු. අර ගියා නෙමෙයි බං විත්තා. බං පොරට මාර සතුටුයි බං. බං අපි ටක් ගාලා අර ඇන්ටි ළඟට ගිහින් බලමුද? ඕන්නේ නෑ බං අපි ඉවෙන් දෙන දේ ගන්න කියලා ඕන්නේ ඔය දීපු දෙන්නේ. එහෙනම් මම සින්දුවක් කියමුද අපි? අනේ අපි සින්දුවක් කියමු guys. අද උන්ට අසහනේ ගහලා. අමායාගේ ප්‍රථමාදාන අවශ්‍යයි. මුන් දෙන්නට මොංගල් ගහලා. මේ වගේ උන් දෙන්නේ මගේ පෙර ආත්මයකටත් හම්බෙන්න පාවා. අද අපි ක්‍රිකට් ගහන්න යන්නද බං? යමන්. යන්. ටග්ගාලා යන්නේ. අරු නිදි බං. අඩෝ කොල්ලොන්ට වරු චෝදනා හදන්න එපා. අපිත් කොල්ලොම්ලත් කොල්ලෝ. අයියෝ බං පිටිපස්සෙනුත් hina යනවා මට නම්. ක්‍රිකට් ගම්. බං නැගිටපන් ඉතින් අයියෝ. ඔන්න බලන්න හෙලිකොප්ටරයක් ගන්න හෙලිකොප්ටරේ මොකද ගන්නේ මම මේක බලලා තියෙන්නේ. ඔන්න දැම්මා. බුදු අම්බා ඔලු බලන. කොහමද මෙහෙම බැට් කරවන්න පුළුවන් මේ බෝලේ තාම උඹේ ඔලුවට කරගෙනවා. මූ සෝලා මූ හැක් ගන්නේ. sorry හැකියාව. එහෙනම් ගෙදර යන්නේ. නෑ තව අතක් ගමු. අයනම් මම බැට්ටේ. කොන වැඩ මේ තනි අපින් කරගන්න බැට්ටේ. ගණන් ගන්න එපා මේව අපේ හැකියාව. මෙන්න මේ කඩවම් බෝලි දියම්බ. ඔන්න දානවා. පොඩ්ඩ හිටා. මොකද්ද මම කිව්වේ? බෝලෙන් නල්ලන්ද? කිව්වේ බං හරි අමම්බ. මේ මූ නිදි මතේ යහන්නේ. එතනන් යහනේ වෙන හද්දයක් කෑ ගහනවා. මේ බෝලෙත් ගනින්. අම්බෝ අයි බං මට ගෙව්වේ. මේකත් තාප්පෙටම ගෙහුවා. නෑ මගේ යාළුවා නෑ දැන් ඉතින් සිනුමි
සතුටු වුණා ලයික් එකක් දාන්න. ඔව් guys like subscribe කරලා තියාගන්න අපි තව වීඩියෝ එකක් දෙන්න. එහෙනම් goodbye. See you. මම බොරුවට දිව්වේ like subscribe comment එකක් දාන්න හොඳයිද කියලා.